ලංකා ඉතිහාසය දිහා බැලුවම සමහර වෙලාවට මුළු ජාතියක් හැටියට අපේ පැවැත්මම අනුතරේ වැටුණු අඳුරු කාලවල් තිබුණා. හැබැයි පුදුමේ කියන්නේ ඒ හැම අරබුදයක් මැද්දෙන්ම වීරියෝ බිහි වුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හාත්පසින්ම වෙලස් යුග දෙකකදී රටේම ඉරණම තමන්ගේ කර්මතට ගත්ත අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිත දෙකක් ගැන. එක්කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක්, අනිත් කෙනා රජ කෙනෙක්. එක්කෙනෙක් භික්ෂුවක්, අනිත් කෙනා රජ කෙනෙක්. හැබැයි දෙන්නගෙම උරුමය එකයි. ඒ තමයි ජාතියක් බේරගත්ත එක. ඉතින් කොහොමද මේ දෙන්න එක කෙලේ? මේක නිකන් ඉතිහාස පාඩමක් නෙවෙයි. මේක ඇත්තරම කැපවීම, ධෛර්යය, නායකත්වය කියන දේවල් ගැන අපිට කියා දෙන වීර කතාවක්. හොඳයි. ඉතින් මේ වීරියන්ගේ වටිනාකම හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕන ඔවුන් දෙන්න මතුවුණු කාල වකමානුව දිහා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණු තත්ත්වය කොයි වගේද කියලා. මොකද මේ දෙන්න මුහුණ දුන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ඒ ජාතියක් විදිහට අපේ පැවැත්මටම තර්ජනයක් වුණු ලොකු අර්බුද දෙකකට. පළවෙනි අර්බුදය තමයි මහනුවර යුගයේදී රට ඇතුළම ඇතිවුණු එක. ඒ කියන්නේ සංස්කෘතියයි ආගමයි ටිකෙන් ටික පිරිහීගෙන ගියා. බුද්ධ ශාසනය දුර්වල වෙලා දැනුම නැති වෙලා යන තැනටම වැඩ සිද්ධ වුණා. අනිත් අර්බුදය. ඒක ඊටත් ගොඩක් කාලයකට කලින් විදේශීය පාලනයක් නිසා මුළු රටම කෑලි කෑලි වලට කැඩිලා අපේ අනන්‍යතාවයම නැති වෙලා යන තර්ජනයක් ආවා. අන්න ඒ වගේ අර්බුද දෙකට විසඳුම් හොයන්න තමයි අපේ මේ කතානායකයෝ දෙන්න ඉතිහාසයට එකතු වෙන්නේ. හරි. අපි මුලින්ම කතා කරමු ඒ භික්ෂූන් වහන්සේ ගැන. මුළු බුද්ධ ශාසනයම නැත්තටම නැති වෙලා යන යුගයක ඒක තනියම වගේ රැකගන්න නැගිය හිටපු ඒ අතිශය ධෛර්යවන්ත භික්ෂූන් වහන්සේ. ඒ තමයි වැලිවිට අසරණ සරණ සිරිසරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ. මේකේ බරපතලකම ටිකක් හිතලා බලන්නකෝ. 18 වෙනි සියවස වෙනකොට මුළු ලංකාවටම උපසම්පදාව, ඒ කියන්නේ පූර්ණ පැවිදි බව ලැබු එකම හාමුදුරු නමක්වත් හිටියේ නැහැ. හිතා ගන්න පුරවන්ද? ශාසනය ඉවරටම ඉවරයි වගේ තත්ත්වයක්. අන්න ඒ වගේ බලාපොරොත්තුවක් නැතිම කාලයක තමයි 1698 දී සරණංකර හාමුදුරුවෝ මේ ලෝකෙට බිහි වෙන්නේ. උන්වහන්සේගේ ගමන නම් ඇත්තටම හිතා ගන්නත් බැරි තරම් අමාරු එකක්. බලන්න. වයස 16 දී මහණ වුණාට හරියට ධර්මයේ කියලා දෙන්න ගුරුවරයෙක්වත් හොයාගන්න බැරි කාලයක් ඒක. ඉතින් උන්වහන්සේ මොකද කළේ? දැනුම හොයාගෙන, පයින්ම කඳු හෙල් පහු කරගෙන, ගොඩක් දුක් විඳලා නොසලෙන අදිෂ්ඨානයකින් ධර්මයේ ඉගෙන ගත්තා. දශක ගානක මහන්සියකින් පස්සේ තමයි වයස 57 වෙනලා උන්වහන්සේට උපසම්පදාව ලැබෙන්නේ. ඒකෙම තේරෙනව නේද උන්වහන්සේගේ අරමුණ කොයිතරම් ශක්තිමත්ද කියලා. හැබැයි ඉතින් උන්වහන්සේ නිකම්ම විද්වතෙක් විතරක් නෙවෙයි, හරිම දක්ෂ සැලසුම්කාරයෙක්. මේ ලොකු ප්‍රශ්නේ විසඳන්න උන්වහන්සේ පියවර 3ක නියම ප්ලෑන් එකක් ගැහුවා. පළවෙනියටම රටේ හිටපු සිල්වත් ශික්ෂාකාමී භික්ෂුන් ටික එකතු කරලා සිල්වත් සමාගම කියලා එකක් හදාගත්තා. ඒක තමයි මේ වැඩේ මුල. ඊළඟට රජතුමාගේ උදව් අරගෙන දූත පිරිසක් සියම් දේශයට, ඒ කියන්නේ තායිලන්තයට යවුවා. අවසානයේදී ඒ මෙහෙයුම සාර්ථක වුණා. සියම් දේශයෙන් උපාලි හාමුදුරුවෝ ප්‍රමුඛ සංඝ පිරිසක් ලංකාවට වැඩම කරවලා අවුරුදු 100 ගානකට පස්සේ ආයමත් ලංකාවේ උපසම්පදාව පිහිටෙව්වා. උන්වහන්සේගේ නිහතමානීකම ගැන කියනවා නම් මෙන්න නියම කතාවක්. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේට සංඝ රාජ කියන ඉහළම තනතුරු පිරිනැමුවා. හිතන්නකෝ ඒ තනතුර ලැබුණු ගමන්ම උන්වහන්සේ ආරාමයට ගිහින් තල් කොලයක තමන්ටම අවවාදයක් ලියනවා. උඩංගු නොව මහන් කියලා. ලියලා ඒක තමන් ඇතුළු වෙන දොර උඩින්ම එල්ලනවා. බලන්නකෝ ආත්ම දමනය. හරි. සරණංකර හාමුදුරුවෝ රටේ ආධ්‍යාත්මික පැත්තේ බේරගන්නෙද්දී ඊට අවුරුදු 100 ගානකට කලින් තව වීරයෙක් රටේ භෞතික පැත්ත, ඒ කියන්නේ රටේ එකමුතුකම රැකගන්න සටන් කළා. දැන් අපි යන්නේ කෑරි කෑලි වලට කැඩිලා තිබුණු જાතියක් ආයෙත් එකතු කරපු ඒ මහා රණශූරයාගේ කතාවට. ඒ තමයි දුටුගැමුණු මහරජතුමා. මගේ මේ සටන කවදාවත් රජසැප විඳින්න කරන එකක් නෙවෙයි. බුද්ධ ශාසනය රැකගන්නමයි. ඔන්න ඕක තමයි දුටුගැමුණු රජතුමාගේ සටන් පාඨය වුණේ. ඒ වචන ටිකෙන්ම අපිට තේරෙනව නේද උන්වහන්සේගේ අරමුණ කොයිතරම් උතුම්ද, චරිතය කොයිතරම් ශක්තිමත්ද කියලා. රට එකතු කිරීමේ මහා සටන දිගටම ඇදීගෙන ගියා. අන්තිමට හැමදේම තීරණය වෙන තැනට වැඩේ ආවා. ඒ තමයි සත්රු හමුදාවේ ප්‍රධානම බලකොටුව විජිතපුරය. මේක බිඳ දැම්මොත් මුළු යුද්ධයම දිනනවා වගේ තමයි. ඒක තමයි ජයග්‍රහණයේ තීරණාත්මක මොහොත. අවුරුදු ගානක් යෙදුණු යුද්ධයක අවසානීය තීරණය වුණේ එකම එක මොහොතකින්. නායකයෝ දෙන්නෙක් මූණට මූණ. දුටුගැමුණු රජතුමා සහ එළාර රජතුමා. ඒ ඓතිහාසික සටන නිකම්ම යුද්ධයක අවසානයේ විතරක් නෙවෙයි, ඉතිහාසයේම පරිච්ඡේදයක් අවසන් කළා. හැබැයි දුටුගැමුණු රජතුමාව ඉතිහාසයේ අමරණීය චරිතයක් කරන්නේ යුද්ධය දින්න එක විතරක්ම නෙවෙයි. ඒ ජයග්‍රහණයෙන් පස්සේ
දිනපු කෙනෙක් විදියට එතුමා ගත්ත තීරණය ඒකේ ඉතිහාසයේ කවුරුත්ම කරපු නැති පුදුමේතන දෙයක්. ජයග්‍රහණයෙන් පස්සේ රජතුමා මොකට කළේ? තමන්ගේ අතින්ම මේ ගිය තමන්ගේ සතුර අයලාර් රජතුමාට ගරු කරන්න සොහනක් හැදුවා. එතනින් ඉවර වුණේ නැහැ. ඒ සොහන ළඟින් යනකොට වාහනයක හරි පයින් හරි කවුරු ගියත් සංගීත භාණ්ඩ වාදනය නොකර හිස්වැසුම් ගලවලා ගෞරව කරන්න ඕනේ කියලා නියෝගයක් පැනවුවා. බලන්න. ඒකෙන් පේනෝනේ දෙතුමා නිකම්ම ජයග්‍රහණයක් නෙනේ. ගොඩක් ඉහළ ආචාර ධර්ම තිබුණු නායකයෙක් කියලා. ඉතින් යුද්ධෙන් රට එකතු කළා. ඊට පස්සේ තමයි නියම වැඩේ පටන් ගත්තේ. එතුමා සංස්කෘතියෙන් සහ ධර්මයෙන් රට ගොඩ නැගුවා. රුවන්වැලිසෑය ලෝවා මහාපාය වගේ දේවල් කියන්නේ නිකම්ම ගොඩනැගිලි නෙවෙයි. ඒවා එකතු වුණ ජාතියක ආත්ම අභිමානය පෙන්වන සංකේත. ඊට අමතරව රෝහල් හැදුවා. හැම ගමකම බණ කියන්න කටයුතු සැලැස්සුවා. ඒ කියන්නේ එතුමා අපිට පෙන්නවා සැබෑ නායකයෙක් කියන්නේ සටන් බිමට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි. අනාගතය ගැන හිතන දුරදක්න නුවණක් තියෙන කෙනෙක් කියලා. හරි. එහෙනම් මේ වීර කතා දෙකම එකට ගත්තම මේ වයින් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් පාඩම් මොනවද? සරලවම කිව්වොත් මේ වීරයෝ දෙන්නම කලේ එකම දෙයක්. ඒ තමයි නැතිවලා යමින් තිබුණු දේවල් ආයෙත් ගොඩනගපු එක. වැලිවිට සරණංකර හාමුදුරුවෝ දැනුම සහ කැපවීම කියන ආයුධ වලින් මැරෙමින් තිබුණු ශාසනයකට අලුත් පණක් දුන්නා. දුටුගැමුණු රජතුමා ධෛර්ය සහ අදිෂ්ඨානය කියන කඩුවෙන් කැඩිලා බිඳිලා ගිය જાතියක් ආයෙත් එකට එකතු කරා. සරණංකර හාමුදුරුවන්ගේ ජීවිතයෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි සැබෑ ශක්තිය එන්නේ ඇතුළතින් ಗುಣධර්ම වලින් කියන එක. හිතන්න නොසැලෙන විශ්වාසය මොන බාධකාවත් ඉගෙන ගන්න තිබුණු ආසාව බලය ලැබුණත් නැති කර නොගත්ත නිහතමානීකම මේ හැමදේම එකතු වුණාම එකම එක මිනිස්සෙක්ට පුළුවන් වුණා මුළු ශාසනයකම ඉරණම වෙනස් කරන්න. ඒක තමයි උන්වහන්සේ අපිට ඔප්පු කරලා පෙන්නුවේ. අනිත් පැත්තෙන් දුටුගැමුණු රජතුමා එතුමා අපිට නායකත්වය කියන්නේ මොකද්ද කියලා ක්‍රියාවෙන්ම පෙන්නුවා. නායකත්වය කියන්නේ තමන්ගේ වාසියට වඩා ලොකු අරමුණක් වෙනුවෙන් වැඩ කරන එක. සටනේදී බය නැතිව ඉන්නා වගේම දිනුවම තමන්ගේ සතුරාටත් ගරු කරන එක. රටක් එකතු කරන එක විතරක් නෙවෙයි අනාගත පරම්පරා ගානකටම ශක්තිමත් උරුමයක් හදලා දෙන එක. අන්න ඒකයි නායකත්වය. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නේ. අවුරුදු 100 ගාණක් යනකල් නොමෙකී පවතින උරුමයක් හදන්න ඕන වෙන්නේ කඩුවද එහෙම නැත්නම් ප්‍රඥාවද? සමහර විට මේ වීරයෝ දෙන්නම අපිට පෙන්නලා දෙන්නේ ඇත්තටම ඒ දෙකම අවශ්‍යයි කියන එක වෙන්නේ නැති වෙන්න.